මොකද්ද මේ මාධ්‍ය සාකච්ඡාව හදිසි? ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ දෙන්නේ කතා කරපු ඇටි සම්බන්ධකන පොඩි අදහසක් කියන්න තමයි මම මේ සාකච්ඡාව කැඳවලා තියෙන්නේ. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය කරන්න අම්බිකා සාමුවෙල් අනිත් එක නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදීප් දෙන්නම ඒගොල්ලන් මේ ප්‍රශ්න අදලා ඒගොල්ලන් මේ උත්තර දුන්නා. ඒකෙන් කිව්වා සෞම්‍ය මූර්ති තොණ්ඩමාන් නමෙන් තියෙන ෆවුන්ඩේෂන් නම මාරු කරන්න ඕනේ කියලා ඒ කතාව තිබ්බේ. සෞම්‍ය මූර්ති තොණ්ඩමාන් කියන එකනා මේ රටේ පළපුරුදු නායකයෙක්. කඳුරට ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු නායකයෙක්. යාගේ සේවාව ගරු කරලා පරණ පාර්ලිමේන්තුවේදී ඉස්සර මේ රටේ යාට රූපයක් දීලා තියෙනවා. ඒ වගේම ලෝක පුරාම දන්න ලෝක පුරාම ගරු කරන්න අපේ සෞම්‍යවති තොණ්ඩමාන්ගේ නමින් තියෙන මේ ආයතනය මාරු කරන්න ඕනේ කියලා සුන්දරලිංගම් ප්‍රදීප් කියන එකනා කතා කරනවා. අපිට පුදුමයි. මේ රටේ යා කියනවා මේ රටේ කැපවලා ගොඩාක් නායක වෙලා ඉන්නවා ඒගොල්ලන්ගේ නම දාන්න ඕනේ කියලා. ඔක්කොමලාට වඩා ඔක්කොමලාට නායක අපේ සෞම්‍යවති තොණ්ඩමාන් නායක. ඒඳා ඒ නියෝජ්‍ය ඇමතිට යා කියනවා මුල්ලෝයා ගෝවින්දන් කියලා අපේ නායක එක්කෙනෙක් හිටියා. යාගේ නම තියෙන්න ඕනේ කියලා කියනවා. මුල්ලෝයා කොතන තියෙනවා මුල්ලේරියා කොතන තියෙනවා කියලා මේ නියෝජ්‍ය නායකට දන්නේ නැහැ. යා කියනවා මුල්ලේරියා ගෝවින්දන් කියලා. මුල්ලේරියා නැහැ මුල්ලේරියා ගෝවින්දනුත් නැහැ. ඒ වගේ මේ හිස්ටරි දන්නේ නැතුව දේශපාලන දන්නේ නැතුව ජනාධිපතිගේ රෙල්ලට පාර්ලිමේන්තුවට ආපු අපේ මිනිස්සු වෙනුවෙන් කැපවලා වැඩ කරන දන්නේ නැති දෙන්නෙක් මේවා කතා කරන ඒවාට අපි ගොඩක් ගණකාට වෙනවා. ඒ හින්දා අපි කියනවා ඕගොල්ලන් නම තියන්න ඕනතරම් නම තියන්න. ඒ නම ගොඩක් දෙනෙක් ඉන්නවා නම තියන්න. මේ ඕගොල්ලන්ගේ රත්නපුරේ එකක් ආයතනයක් හදලා ඒකට ඒ නම තියන්න. නුවරගෙන් තියන්න බදුලෙන් තියන්න. අයියේ සෞම්‍ය මූර්ති තොණ්ඩමාන්ගේ නමේ තියෙන ඒක නැති කරන්න ඕනේ කියලා අදහස් පෙන්නන්නේ. ඒක ඇවිල්ලා අනිත් පක්ෂවල ඉන්න කට්ටිය නැති කරලා මේගොල්ලන්ගේ දේශපාලනය කරන්න කියලා හිතනවා. ඒක කවදාවත් හරියන්නේ ඒ ඊනියාව හරියන්නේ තොණ්ඩමාන්ගේ නම කඳුරට ජනතාවගේ මතේ එක පවුල ගොඩාක් පවුලත් එක්ක එන්න එක්කන. ඒ හින්දා ඒක කවදාවත් නැති කරන්න බෑ. ඕගොල්ලන්ගේ අදහස් තියෙනවා ඒක ඉස්සර අපේ මේක ආයතනයක් තිබ්බා. ඒ ආයතනය නැති කරන්න ඇදුවා. ඒක ගොඩාක් විරුද්ධ එනකොට ඒක අතහැරිලා දැන් මේකට අතහරින්න බලනවා. ඒක කවදාවත් හරියන්නේ නැහැ. අපේ මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නැහැ.